දෙනාම බොහොම ශ්‍රද්ධා සිතින් සූදානම් වෙන්නේ මේ ශාසනයේ කෙරෙන අග්‍රහූ පින්කමක් වෙනුවෙන්. මේ පින්කම මේක මාස කිහිපයකට පෙරදීම ආරම්භ වුණා. ඒ තමයි සිව්දිගින් වඩින මහා සංඝරත්නය නිසා භාවනා කුටියක් හදලා පූජා කරන කටයුතු. අතන අග්‍රතම ආමිෂ ධර්මයේ දේශය සැලකෙනවා. යමෙක් ආවාසකුටි දන් දෙනවාද ඔහු සියල්ල දන් දුන්නා හා සමානයි කියලායි ධර්මයේ තියෙන්නේ. ඒ නිසා කොයි විදිහට ගත්තත් මේ ආවාසකුටි දන් දීමේ පින සියලු ආමිෂ දානයන් අභිභවා තියෙන බව එයින් අපට ගන්න පුළුවන්. ආරක්ෂාවක් අවම පහසුකමක් අත්‍යවශ්‍ය පහසුකමක් කියන පහසුකම් සම්පූර්ණ වන පරිදි මේ භූමියට උචිත වෙන පරිදි අපි මේ කුටියක් නිර්මාණය කළා තිබෙනවා. ඒ කුටිය වෙනුවෙන් මූල්‍යම පරිත්‍යාගයේ අමිල මහත්මයාත් අශාන් මහත්මයා කියන මේ දෙපළ බොහොම ශ්‍රද්ධාවෙන් මේත මාස කිහිපයකට කලින් මුදල් පරිත්‍යාග කළා. ඒ අනුව අපේ ඒ නිර්මාණ ශිල්පීන් මේ කුටිය නිර්මාණය කළා. ඉතින් අද මේ දැන් පැවැත්වෙන්නේ කුටිය මහා සංඝරත්නයට පූජා කරන බහර දෙන උතුම් පින්කම. ආගතානාගතස්ස චාතුද්දිසස්ස ඉමං කුටිසේනාසනං භික්ඛු සංඝස්ස දේම භික්ඛු සංඝස්ස දේම වැඩ සිටියා වූද අනාගතයේ පහළ වන්නා වූද වත්මනේ වැඩ සිටින්නා වූද සිව් දිසාවේ වැඩ වසන්නා වූද පැමිණියා වූද නොපැමිණියා වූද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය උදෙසා පූජා කරමි. පූජා වේවා. පූජා